පින්වත්නි, පිරිසුදු වෙන්න හැමෝම කැමති. බොහෝ දෙනා පිරිසුදු වෙන්න වෑයම් කරන්නේ ගතින් විතරයි. ගත පිරිසිදු බොහෝ දෙනාගේ හිත පිරිසිදු නැහැ. ඔබත් දවසට කී වතාවක් ඔබේ හිත පිරිසිදු කරගන්න වෑයම් කරලා තියෙනවද? හිත පිරිසිදු වෙන්න නම් සිතුවිලි පිරිසිදු වෙන්න ඕන. අකුසල සිතුවිලි හිතේ තියෙනකම්ම හිත කිලිටි වෙනවා. ඒ අකුසල සිතුවිලි හිතෙන් බැහැර කරන්න ඔබ වෑයම් කරන තරමට ඔබට හිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබේ හිත කිලිටි කරන්නේ හෝ ඔබේ හිත පිරිසිදු කරන්නේ පරිබාහිර පුද්ගලයෙක් නෙවෙයි. ඔබේ හිත පිරිසිදු කරගන්නෙත් ඔබමයි. කිලිටි කරගන්නෙත් ඔබමයි. පිරිසිදු කරගන්න හැකියාව තියෙද්දිත් ඇයි ඔබ විහින් හිත කිලිටි කරගන්නේ? ඒකෙන් පීඩාවට පත්වෙන්නේ ඔබමයි. මෙලෝ ජීවිතයේ සඳහා විතරක් නෙවෙයි, පරලෝ ජීවිතයත් විනාශ වෙලා නිර්වාණ ධර්මයනොත් ඈත් වෙන්න හේතු වෙන්නේ කිලිටි වූ සිතයි. සිත පිරිසිදු කරගත්තොත් ඔබට ඒකාන්ත වශයෙන්ම සැනසෙන්න පුළුවන්. ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ ඔබට සිත පිරිසිදු කරගන්න හැටි කියලා දෙන්න. ඒ බුදු වදන හොඳින් සිතෙහි දරා ගන්න. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. ඒ අනුව ඔබේ ජීවිත සාර්ථක කරගන්න වෑයම් කරන්න. ඔබට තෙරුවන් සරණයි.